ඔයාලා සෑමත් කුක් විත් තරු YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම අරන් ආවේ මුං කැරලි හදන රෙසිපි එක. ඉතින් මේ සඳහා අවශ්‍ය වෙනවා මුං ඇට ග්‍රෑම් 100ක්. මේ මුං ඇට ටික හොඳින් මේ විදියට කබලේ දාලා බෙද ගන්න ඕන. මේ වෙලාවේදී ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනි මේ ලිපේ ගින්දර ඉතාමත් අඩුවෙන් තියාගන්න ඕන. ඒකට හේතුව තමයි නැත්තම් ඉක්මනට මේ මුං ඇටවල පොත්ත දුඹුරු පැහැ ගන්න වෙනවා. ඇතුලින් අමු වෙනවා. ඒ නිසා අපි ලිපේ ගින්දර ඉතාමත් අඩුවෙන් තියාගෙන මේ විදියට මුං ඇට ටික හොඳට බෙද ගන්න ඕන. ඉතින් මේ දැන් ඔයාලට පේනවා ඇති මේ මුං ඇටවල පැහැ ක්‍රමයෙන් දුඹුරු පහට ඇරීගෙන යනවා. මේ විදිහට තවදුරටත් අපි මේක හොඳින් බෙද ගන්න ඕන. මේ මුං ඇටවල වර්ණය දුඹුරු පහට හැරෙන තෙක් අපි ලිපේ ගින්දර අඩු කරමින් මේ විදිහට ලිපේ හොඳට බෙද ගන්න ඕනි. ඉතින් මේ දැන් ඔයාලට පේන්නේ හරියටම විනාඩි 15කට විතර පස්සේ මේ හොඳටම මේ මුං ඇට එක දුඹුරු පාට වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි මේක ලිපෙන් බාගෙන බ්ලෙන්ඩර් කප් එකට එකතු කරගන්න ඕන. ඉතින් මම බ්ලෙන්ඩර් කප් එක අරගෙන මෙන්න මේ විදියට මේ මුං ඇට ටික මේ බ්ලෙන්ඩර් කප් එකට එකතු කරගන්නවා. ඉතින් මේ හරියටම පෙන්වන්නේ මේ බ්ලෙන්ඩර් කප් එකකින් අපි මුං ඇට ටික පිටි කරගත්තු අවස්ථාව. මේ විදියට ඊටමත් කුඩාවට බ්ලෙන්ඩර් එකේ අපි මේක කොටා ගන්න ඕන. මේ දැන් ඔයාලට පේන්නේ හාල් පිටි බෙද ගන්න ආකාරය. මෙතෙන්දි මම හාල් පිටි ග්‍රෑම් 100ක් අරගෙන තිනවා. මේක ලිපට තියලා ලිපේ හොඳින් බෙද ගන්න ඕන. මේක ඊටම ගින්දර අඩුවෙන් තමයි අපි කරගන්න ඕන. මේ අවස්ථාවේදී හාල් පිටි වැලිකට වගේ අහුවෙන මට්ටමට එනකන් අපි බෙද ගන්න ඕන. ඒක තමයි හරිම පදම. ඉතින් ඔයාලට පුළුවන් මේක යම් චුට්ටක් අරගෙන අත ගාලා බලන්න වැලිකට වගේ අහුවෙනවා නම් ඒක හරිම පදම. මේ දැන් ඔයාලට පේන්නේ මම හාල් පිටි සහ බෙදගත්තු මුං පිටි එකට දාලා මික්ස් කරගත්තු අවස්ථාව. මේක හොඳට මික්ස් කරා. දැන් මේ ඔයාලට පෙන්නන්නේ මම සීනි කැරමල් කරගන්න ආකාරය. මෙතෙන්දි සීනි ග්‍රෑම් 200ක් පමණ අරගෙන මේ පළවෙනිම මේස හැඳි 4ක් මේ වගේ තාච්චියට දාලා මේක කැරමල් වෙන්න ඉඩ දෙන්න ඕනේ. අපි මෙතෙන්දි හැඳි පාවිච්චි කරන්නේ මෙන්න මේ ආකාරයට සීනි ටික කැරමල් වුණාට පස්සේ අපි මේකට වතුර මිලිලීටර් 200ක් පමණ දාගන්නවා. ඊට පස්සේ ඊටු සීනි ටිකත් මේකට දාගෙන මේක පළවෙනියටම බුබුලු නටන අවස්ථාව වෙනතෙක් මේක අපි හොඳින් රත් කරගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට මම අනිත් සීනි ටිකත් දාගෙන මේක හොඳට රත් කරගත්තා. ඉතින් මේක වැඩිය අපි ලිපේ තියාගන්නේ නැහැ. ඉක්මනටම බා ගන්න ඕනි. මේකේ පළවෙනියටම බුබුලු නටන අවස්ථාව වෙනකොට අපි ලිපෙන් බා ගන්න. මේ තියෙන්නේ මම හදාගත්තු මුං කැරලි ටික. මෙතෙන්දී අර බැටර් එක හදාගෙන අපි මේක තුනී කරලා මේ ආකාරයට කෑලි කපා ගන්න ඕනේ. මෙතනදී අපි ලුණු තේ හැඳි කාලක් ඒ වගේම එනසල් තේ හැඳි කාලක් එකතු කරලා මේ බැටර් එක හොඳට හදා ගන්න ඕන. ඒ වගේම අර හදාගත්තු කැරමල් එකෙන් ටික ටික එකතු කරලා මේක නිසි පදමට හදා ගන්න ඕන. මේ තියෙන්නේ මම හදාගත්තු දැවටිල්ල. මේකට පාන් පිටි ග්‍රෑම් 50කට ලුණු තේ හැඳි කාලක් කහ තේ හැඳි භාගයක් දාලා වතුර දාලා නිසි පදමට හදා ගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු මුං කැරලි ටික. මේක ඉතාමත් රසවත්. ඉතින් ඔයගොල්ලන්ටත් මේ වගේ රෙසිපි ඉදිරියට බලා ගන්න ඕන නම් අපිත් එක්ක රැඳී සිටින්න. ඉතින් ආදරෙන් මතක් කරනවා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා.